තෙරුවන් සරණයි කල්ලාල මිත්‍රවරුනි. දවස් කිහිපයකින්ට පස්සේ අදත් පුණ්‍ය දහම් පණිවිඩයක් ඔබ හැමෝත් ඔබත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම මේ දිනවල ආමන්ත්‍රණය කරන්න තීරණය කළේ. කල්ලාල මිත්‍රවරුනි, මේ ධර්ම මාර්ගය කියන එක හරියට ගියේ නැත්තම් අපි හිතන් ඉන්න මනස හැදෙන තවත් එක්තරා ධර්මය හිතාගත්ත සහ ඒ මනසට දැනෙන දේත් එක්ක නිවැරදිව හිතාගත්ත තවත් තැනක අපි නතර වෙනවා. එතකොට කොහොමද කෙනෙක් මේ මනසින් බේරිලා නිවැරදිව මේ ධර්ම මාර්ග ගමන් කරන්නේ? ගොඩක් අහන දෙයක් තියෙනවා භාවනාවේදී. මේක නිවැරදි භාවනාවද? මේක මනසේ කාරණාවක් වෙන්න බැයිද? මේක මනසෙන් තොරයි කියලා අපි කොහොමද තේරුම් ගන්නේ කියලා ගොඩක් අය අහන තැන් තියෙනවා. කෙනෙක් හරියටම කලන මිත්‍රවරුනි, කෙනෙක් හර සතිය පුරුදු කරනවා නම්, සිහිය පුරුදු කරනවා නම්, ඒ සතිය කියන එක සම්මා සතිය සිහිය වැඩෙනකොට ඇයි ඒකට සම්මා සතිය කියලා කියන්නේ? ඒ අර තිබුණු කලින් තිබුණු සිහිය අසිහියෙන් බේරිලා සතිය කියලා වෙන හදාගත්ත ක්‍රමයක් මත ඔබට ඔබ පෙනෙන්න පටන් ගන්නවා. අන්නේ පෙනෙන තැනදී ඔබේ මනස කියන්නේ මොකක්ද? ඔබේ හිත හැසිරෙන්නේ කොහොමද කියන එකත් ඔබ දකිනවා. එතකොට මනස ඔබට බාහිරව ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. ගොඩාක් අයට ඒක කරගන්න බැරි වුණාම ඒගොල්ලෝ එක මානසික කාරණාවක් ඇයි සහ ඊට පස්සේ දෙන දැනුම මත මේ කියන කාරණාව සම්බන්ධ කරලා ඒගොල්ලෝ යම්කිසි කතාවක් හදා ගන්නවා. ඒ නිසා අපි කියන කාරණා තමයි ඔබ අහලා තියෙන තන බුදු දේශනාවේ තියෙනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. ඒ කියන්නේ පෙර නොඇසූ ධර්මතාවයක් දකින්න කියලා. අන්නේ පෙර නොඇසු ධර්මතාවයක් දකිනවා නම් හොඳට තේරුම් ගන්න. එතන කියලා තියෙන මොකද්ද පණිවිඩේ? ඔබගේ මනසට ගෝචරේ නොවුණු නව ආකාරයේ ධර්මතාවයක් ස්පර්ශ කරන්න. නව කෝණයකින් ඔබව දකින්න, නව මානකින් ඔබව දකින්න පුළුවන් ක්‍රමයක්. අන්න ඒක තමයි කියන්නේ බුද්ධ ඥානය කියලා කියන්නේ. එහෙනම් කෙනෙක්ගේ අභ්‍යන්තරයේ බුද්ධිය අවදි කරගන්න බැරුව, ඥානය අවදි කරගන්න බැරුව, ඒ ඥානය හරහා ධර්මය දකින්න බැරි හැමෝම ගාවම තියෙන්නේ මනස ප්‍රමුඛ වෙච්ච ධර්මතාවයක්. ඒක තමයි සබ්බේ මනෝ පුබ්බංගමා ධම්මා. සියලු දේවල් මනස ප්‍රමුඛ වෙනවා කියලා තියෙනවා. එනේ මනස ප්‍රමුඛ වෙන එකෙන් බේරිලා, කියන්නේ මනසට එන දහම් නැත්නම් සිතිවිලිෙන් බේරිලා, ඒක ධර්මතාව විදිහට ඔබ ගැලවෙන නිරෝධයක් ධර්මතාවක් අල්ලගන්න කොහොමද කියන එක තේරුම් ගන්න නම් ඔබ හරියට සතිය ඇතුලේ සමාධිය ඇතුලේ විදර්ශනාව කියන එක දන්න කෙනෙක් ළඟ ඔය විදර්ශනාව හරියට තේරුම් අරගෙන භාවනා කරන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ කොහොමද මේ ධර්මතාවයද දකින්න. ධර්මතාවය දකින්න ඒ ස්වභාව දහම කියලා කියන්නේ ස්වභාවයේ යන ක්‍රියාවලිය. ඒක නිදහසේ ගමන් කරනවා. ගහක් හැදෙන එක නිදහසේ ගහ හැදෙනවා. ගහ හදන්න යන්න ඕන නැහැ. ගහ හැදෙනවා. පොරවලින් වතුර ටික අරගෙන, සූර්යලි අරගෙන, වාතය අරගෙන ආයක පැවැත්ම හදා ගන්නවා. ඒතර ඒකේ ධර්මතාවය ඒක කරවන්නේ නැහැ. ස්වභාවය තුළ මේක දුවන්නේ. එහෙනම් ධර්මතාවය කියන්නේ මොකද්ද? ස්වභාවික ක්‍රියාවලියක්. එහෙනම් ඔබේ ධර්මතාවය දකින්න නම් ඔබ ඒ ස්වභාවය දකින්න නම් ඔබ ඒක දකින්න පුළුවන් තැනට එන්න ඕන. ඒ ධර්මතාවය හිතන්න පුළුවන් එකක් නෙවෙයි. ධර්මතාවය හිතන තැන වෙන්නේ මොකක්ද? නැවත සංස්කාර හැදෙන එකයි වෙන්නේ. සංස්කාර ධර්මතාවම හැදෙන්නේ. මනෝ සංස්කාර හැදෙනවා. එහෙනම් නැවත හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංඛාරා. සංකාර හැමදැනම තියෙන අවිද්‍යාව. එහෙමනම් කල්ලාල මිත්‍රෝනි, මෙන්න අවිද්‍යාවෙන් මිදලා මේ මෝහය හැදෙන්නේ කොහොමද කියන විද්‍යාව දකින්න නම් කෙනෙකුට අනිවාර්යයෙන් මෙන්න සතරමා ධාතු තේරුම් අරගෙන ඒකෙන් එළියට ඇවිල්ලා කොහොමද මේක නිර්මාණය වෙන්නේ කියන විද්‍යාපාද ගන්න ඕනේ. විද්‍යෝදපාදී ආලෝකෝදපාදී. නමුත් අද හොඳට බලපුවම කියනවා මේ වචන කියන දේවල් දැන් මේ කියන පණ යම් කිසි දෙයක් හදාගෙන මේ දේ මනසට අරගෙන මේ දේ විකාරය කරගන්න පුළුවන්. මේකේ වැරදි ඕනතරම් දකින්න පුළුවන්. කෙනෙකුට වැරදි දකින්න පටන් ගන්නකොට වැරදි විතරයි පේන්නේ. කොච්චර හොඳ තිබුණත් උහුට හොඳ එකක්වත් පේන්නේ නැහැ. මොකද උහුට පේන්නේ එක වැරද්දක් නෙවෙයි. වැරද්ද හරහා තමයි එයාට මුළු සමස්ත කතාවම පේන්නේ. ඒ ඕන කෙනෙක්ගේ හොඳ නරක දෙකම තියෙනවා. අපි දක්ෂ වෙන්න මොකද? හොඳ දේ අරගෙන හොඳ දේ පුරුදු කරන්න. හැබැයි හොඳට බලන්න මිත්‍රවරුනි, අද කෙනෙක් කොච්චර හොඳ තිබුණත් නරක දේ අරගෙන ඒ නරක දේ තමයි පතුරවන්නේ. ඒක තමයි මිනිස්සු කැමති. දිව නැමෙන්න හැර ලේසින් කෙනෙක් වැරද්දක් කියන්න. හොඳක් කියන්න කැමති නැහැ. ඒකට හේතුව ඇයි? ඒ හොඳ කියනකොට Taman තව කෙනෙක් අගයනකොට Taman ඇතුලෙන් එන දෙයක් තමයි මාන්නය කියන එකට වැදෙන පාර. මම යා හොඳයි මට ඉහිලෙන් තියන්න ගියොත් මම පහළට වැටෙනවා. අපි ඇතුලේ හැදෙනවා පොඩි අපි අනිශ්චිතභාවයක්. ඒ නිසා අපි කැමති නැහැ කෙනෙකුගේ හොඳ කියන්න. නරක තමයි කියන්න කැමති. අද ලංකාව ගත්ත ගොඩාක් තියෙන ඇත්තට නරක පැත්තට ගොඩාක් නරක දේවල් බොහොම ඉක්මනට ව්‍යාප්ත වෙලා යනවා. හැබැයි හොඳ දෙයක් හරි හිමීර තමයි එළියට යන්නේ. ඒ කියන්නේ ඍණ පැත්ත තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. ධන පැත්ත නෙවෙයි. ඉතින් ඒ නිසා ගොඩකට
හරි දේ තෝරගන්න බැරුව. මොකද හරි සහ දැන් තාක්ෂණයක් ගත්තත් දැන් අර AI කියන තාක්ෂණයක් ගත්තාම නැවත බොරුව නිර්මාණ කරන සජීවී විදියට. ඒක ගොඩාක් මිනිස්සු මනසට සහ යාන්ත්‍රවලට යන්ත්‍රයෙන් හැදෙන කතන්දරවල මිනිස්සු ඒ කියන්නේ තල කිහිපයකින් රැවටිලා ඉන්නවා. ඉස්සර කාලේ මිනිස්සුන්ට තිබුණේ දර්ථක තොරතුරක් සහ මනස දාගත්ත කතාවක් විතර නම් තද ගත්තාම තොරතුරු මත සහ මේ ඒ තාක්ෂණය මතයි මේ හැමතැනින් මිනිස්සුන් රැවටීමකට ලක් වෙලා තියෙනවා. ඒතරම් තේරුම් ගන්න හැරි අමාරුයි හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. ඉතින් හැම ගොඩාක් දන්නවා මම දැකලා තියෙන හොඳම දේ මොකද්ද පැත්තටලා ඉන්න කියලා කිසිම දෙයක් කරන්නේ නැතුව Taman දැනන එකක් ඉන්නවා කියලා කට්ටිය හිතාගෙන ඉන්නවා. එහෙම නෙවෙයි. ඔබ නිවැරදි වෙන්න. ඔබ හරි දේ හොයන්න පටන් ගන්න. හොයන්න දේ මොකද්ද? ඔබට අහුවෙන්නේ නැතුව ඔබට දැනන දේ එකපාරට විශ්වාස කරන්නේ නැතුව ඒක ප්‍රැක්ටිස් නැත්නම් පුරුදු කරලා ඒකට කාලය ජීවත් වෙලා Taman දැනන එකත් එක්ක Taman ඉන්න. මොකද ඔබට ශරීරය කියලා කියන්නේ දැනීමක් විතරයි ඔගේ තියෙන්නේ. එතනින් එහා කිසිම දෙයක් නැහැ. හැබැයි මේ පසුදුරන ගෝචර ධර්මතා නැත්නම් මනසට ගෝචර ධර්මතා නිවැරදියි ගත්තොත් ඒක මුලාවක් බව නොතේරුනොත් ඔබ නැවත ඔබේ ශරීරයට අහු වෙලා නැත්නම් සංවේදී දැනීමට අහු වෙලා Tamanගේම දැනීම Tamanට විසක් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා හොඳ තේරුම් ගන්න කලන මිත්‍රවරුනි මෙන්න මේ ධහම ධර්මතාවය මේ නෛර්යානික ධහම දකින්න නම් ඔබ ඇත්තටම සතිය හා බුද්ධිය කියන එක වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ. ඉතින් කලන මිත්‍රවරුනි මෙන්න මේ වගේ භාවනාව කියන එක හරියටම කෙනෙක් දන්න භාවනා ප්‍රගුණ කරපු නිවැරදි තැනකට ගුරුවෙක් ළඟට ගිහිල්ලා කොහොමද කමඨාන අරගෙන එක වඩන්න ඕනේ. ගොඩක් අය හොඳට බලන්න. ලංකාව ගත්තාම ගොඩක් දෙයක් තමයි කෙනෙකුට සසරෙන් එතර වෙන්න නම් එයාට එක්ක පොය දවසක් වෙන්න ඕනේ නැත්නම් වායරි ආරාමයක ඉන්න නැත්නම් පන්සලක ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඉස්සර කාලේදී අපි අහලා තියෙනවා කෙනෙක් අසුචි වලක් දැකලා රහත් වෙලා තියෙනවා. කෙනෙක් කුඹුර කොටක් දෙට රහත් වෙලා තියෙනවා. කෙනෙක් පාය හොදලා වතු ටික ගලන දිහා බලලා රහත් වෙලා තියෙනවා. ඇයි ඒ? එහෙම උනේ කොහොමද එන? එතකොට එයා සතිය සහ අවදිය කියන හැලෙම යා තියන්නේ. අන්න එයා තමයි නේ උපාසකයා කියන්නේ. උපාය සකස් කර උපාය බලාගෙන ඉන්න කොතෙන්ද මට මේක ගැලවෙන්න පුළුවන්. ඒ ගැලවෙන තැනින් එයා ගැලවිලා යනවා. මොහොතක්වත් එයා ඉන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් අද අපි ගත්තොත් අපි ඔළුව කොච්චර බිසි වෙලා තියෙනවද? පුංචි භාවනා කරන්න බෑ මට කාලේ නැහැ. මට වෙලාවක් නැහැ අමාරුයි. මම වැඩ වැඩි. වැඩ නැබැයි හැබැයි මොනවා කරත් ඔබ අවසානයේ මැරෙනකොට හිස් අතින් මැරෙන්න වෙනවා. එතෙන් ඔබට ලොකු තනිකමක් දැනෙනවා. පහළුවක් දැනෙනවා. අනිත් මොකද Tamanට අරයි යන දෙයක් නැත්තම්. Taman හිස් අතින් යන්නනොත් එහෙම. ඔබ හිතන්න ඔබ ළඟ ඔබගේ කිසි පුරුදු කරපු හිතක් ධර්මතා මත හොඳ ගුණ ධර්මات හිතන හිතක් ඇතෑරියොත් ඒක සංකරම සත්ත්ව ගති තමයි තියෙන්නේ. සත්ත්ව ගති තියෙන හැමතැනම ඒ තරංගේ එකතු වෙන්නේ සත්ත්ව ලෝකෙට. සත්ත්ව කොයි අනන්ත සත්ත්ව කොච්චර මේ විශ්ය තුළ ඉන්නවද? නමුත් මිනිස්සෙක් වෙච්ච ඔබ හිතන්න පුළුවන් ඔබ ඒ දේ කරන්නේ නැතුව අර සත්ත්ව ලෝකෙට ආපහු පියමනින්න එපා. මොකද මේකේ ආලෝකයෙන් අඳුරට යන කට්ටිය ඉන්නේ අපේ ළඟ. ඒ කියන්නේ මනුස්ස ඇතුලේ ඉන්නේ. ආලෝකයෙන් අඳුරට යන කට්ටිය. හැබැයි ඒ නිසා තමයි පුන පුනා කතා කරන්නේ. අපි කොහොම මොනක් හරි කුසලයෙන් අපි අඳුරෙන් එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි එළියට ආවට එළියෙන් ආලෝකයෙන් ආලෝකයට යන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. මොකද ආලෝකය ඇතුලේ නැවත ඔබට ආපහු අඳුර කියන එක සැරිසරනවා. ඒකෙන් බේර ගන්න තමයි මේ කියන්නේ. ආලෝකයට ආපු කෙනා සතිය හැට අල්ල ගන්න සතිය තේරුම් ගත්ත කෙනාට පුළුවන් වෙනවා ආලෝකයෙන් ආලෝකයට එන්න. ඒකට අවසානයේ කියන්නේ ආලෝක උදපාදී. ඒ කියන්නේ ඔබ සම්පූර්ණයෙන් ඔබ 360ම ආලෝකමත් වෙනවා. හොඳ කතාවක් දෙන කල්ලාන මෙතන. ඔබ දන්නවා ඒක අර අකුසලයේ සියුම් උදාහරණ බුදු පියාණන්ස කියනවා ගැලක අර ගැල බැඳ ගැල පිටවහර හරකගේ අර ගැල බැඳාම ඒ ගැල ඇබෙනේ ඇදගෙන එන කරත්තේ බැඳ ගවයා වගේ. එතකොට මේ කරත්තේ බැඳි ගවයා හොඳ තේරුම් ගන්න. ලස්සන හොඳ උපමාවක් වගේ තියෙන්නේ. මේ කරත්තේ බැඳපු ගවයා ඔබට ලියන්න පුළුවන්. ඒ කියන්නේ අකුසලයෙන් ගැලවෙන්න පුළුවන් ලස්සන බුදු පියාණන් කියලා කරත්තේ ගලවන්න පුළුවන්. හැබැයි ඔබ කුසලයේ හේවණල්ල වගේ කියලා. හේවණල්ල ගලවන්න පුළුවන්ද ඔයාලට? හේවණල්ල ඔයාලට මිදෙන්න පුළුවන්ද? මිදෙන්න බෑ. හේවණල්ලෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? හේවණල්ලෙන් මිදෙන්න ඔබ 360ම ආලෝකමත් වෙන්න. එදාට තමයි හේවණල්ල නැති වෙලා යන්නේ. එහෙනම් හොඳ තේරුම් ගන්න. අකුසලයෙන් මිදෙන්න පුළුවන්. හොඳට ගොනා කරත්තෙන් ගලවන්න පුළුවන්. ඒ දෙක පැහැදිලියෙන් කරන්න පුළුවන්. හැබැයි කුසලයේ ඔබට කිසිම වදයක් නැතුව ඔබ ලස්සන බත් එක හේවණල්ල වගේ බත් එකකින් ඉන්න හැවිලෙම. හැබැයි ඔබ යම්කිසි මොහොතකදී ආලෝක උදපාදී ආලෝකේ පූර්ණ දවසට ඔබ කුසලෙන් නිදාසලා යනවා. ඒක තමයි කියන්නේ කුසලයේ වඩන්න කියලා තියෙන්නේ. කුසලයෙන් එන්න ඉස්සරහට. ඒකද අකුසලෙන් දෙපා අකුසලෙන් පීඩනය වැඩි, ප්‍රශ්න වැඩි, තෙරපුම් වැඩි. අද ගොඩාක් අය දෙන ප්‍රශ්න බලන්න මානසික පීඩාව කොච්චර තියෙනවද? මොකද අර කරත්තේ වගේ තමයි. කරත්තේ කන්දික ගවේ අදින්න ඕනේ පල්ලමකට කරත්තේ ආපහු ගවයට තල්ලු කරනවා. මේ දෙකේම තියෙන පීඩනයක්. කිසිම තැනක නැහැ නිදහසක් ගැලවීමක්. ඒ නිසා තමයි කියන්නේ බුදු දේශනාවෙන් එන්න මැදුම් පිළිවෙතකට එන්න, මැදට එන්න. මැදට ආව ලස්සන ගමනක් තියෙනවා. ඒ මැද තමයි ඔබගේ තියෙන ගමන් මාර්ග අවසාන ඉලක්කය කර යන්න පුළුවන් වෙන එක දිශාව තියෙන්නේ.
මැදුම් පිට ආව කෙනා තුළ භවයේ හැදෙන එක අඩු වෙනවා. එයාගේ ප්‍රතිරෝධය වෙන බුද්ධ පැත්තට. බුද්ධිය හැදෙන්න පටන් ගන්නවා. මැද ඉන්න කෙනා හරිම ලස්සන දෙපැත්ත එක පැය අහුවෙන්නේ නැතුව එයා නිවැරදිව කිසිම දෙයක් ගඟක යමක් ගහගෙන යන මැදට වෙලා යනවා වගේ මුහුද දක්වාම යනවා වගේ. හැබැයි ඒක ඉවුරකට හේතුනොත් එහෙම වෙතන පල් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ වගේ වහට මැදට එන කෙනා નિરાයාස කාලයත් එක්ක ගමන් කර අවසානයේ මුහුදට වැටෙනවා. ඒ වගේ තමයි ධර්ම මාර්ගයත් කලන මිත්‍රවරුනි. ඒක හොඳට බුදු චරිතය අපිට අරන් ගන්න පුළුවන්. බලන්න එයා හැම වෙලේම උත්සාහ කරා සැප දීලා දුක් දීලා. හැබැයි එකකින්වත් බැරි වුණා. මොකද ඒ ඇතැල්ලා මැදුම් පිටතාව ගා මොකද චක්කු කර ඥාන කරන. නෝන පහළ වුණා, ඇහැ විවර වුණා. එයා ගොඩ ගියා. ඒ නිසා හැමෝටමත් ඒක තියෙනවා. එහෙනම් අපි හැමෝම මිනිස්සු නම් ඔබට හැමෝම ගාම බුද්ධ කියන එක තියෙනවා. බුද්ධ කියන ශක්තිය තියෙනවා. අපි අවදි කරන්නේ අපි බුද්ධ ගොඩාක් අද තියෙන බුද්ධිය බලන්නේ දැනුම ඇතුලේ. දැනුම ගොඩාක් දන්න කෙනා බුද්ධිමතා කිව්වට ඒ බුද්ධිමත් භාවයට ප්‍රශ්න වෙන තැනක් යන කොතෙන්ද ඔබ මේ සසර මැරෙන ගැලවෙන තැනදී ඒ දැනුම ඔබට සපෝට් කරන්නේ නැහැ. ඒ දැනුම ඔබ අතරමං කරලා තියෙන්නේ. එතෙන්ද ඔබට ඒක දැනෙන්නේ. හැබැයි ඔබන් ඒ දැනුම කියන එක ඔබ හරියට තීරුම් ගන්න දැනුම බුද්ධියට පෙරලා ගත්තොත් බුද්ධං සරණ බුද්ධිය ස්වාධීන කරන බුද්ධිය මේ ඔබ දැක්කොත් ඔබ තුල අන්න ඔබ තුල නියම දැනුම නියම බුද්ධිමතා නිර්මාණය වෙනවා. අන්න එයාට තමයි අධ්‍යාත්මය කලින් කතර අධ්‍යාත්මයව දෙන්න පටන් ගන්නවා. අන්න එයාගේ අධ්‍යාත්මයක් තියෙනවා. තේරුම් ගන්න. අධ්‍යාත්මයක් තියෙනවා. අන්නේ අධ්‍යාත්මයේ නෛර්යානික ඇවිල්ලා ඔබ ඒ අධ්‍යාත්ම ලෝකෙ වැජෙන්න පුළුවන්. අධ්‍යාත්ම ස්පර්ශ කරන්න පුළුවන්. මේ ශක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. ඒ සත්‍ය දැකලා සත්‍යවාදී විදිහට ඔබට මේ සසර කෙලවර කරන්න පුළුවන් වෙනවා. ඒතර හැම වෙලෙම තේරුම් ගන්න. මේ හැම දෙයක්ම සබාධම තුළ තියෙන්නේ හටගත් දේම ධර්මතාවයෙන් නැති වෙලා යනවා. එහෙනම් නැති වෙන එකක් ධර්මතාවයක්. එහෙනම් ඒක ඔබට එතෙන්න ගොඩ වෙන්න විතරයි තියෙන්නේ. ඔබ එතන ගොඩ වුණාම මොකද කරන්නේ? බුද්ධි හරහා નિરાයාසයෙන්ම ඔබ නිවන කරා අවසානය කරව රැගෙන යනවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට ඉල්ලලා ඉන්න අමාරුයි. අපේ සිහිය එහෙට මෙහෙට දුවලා ගිහිල්ලා මේ භෞතික ලෝකයට අපි හිර වෙලා ඒක බබල් එක අපි හිර වෙලා අපිට එළියට එන්න බැරුව අපේ කට්ට සත්‍ය කියලා හිතාගෙන මේකයි ජීවිතේ හිතාගෙන මේකයි ලෝකෙ කියලා හිතාගෙන අපි ඒක අතරමංගලා ඉන්න කල්ලාන මිත්‍රවරුනි. එතන පුංචි වෙලා උත්සාහ කරන්න මේ ලෝකෙන් මිදලා මේ ලෝකෙ දකින්න. අන්න එයාට පුළුවන් නම් මේ සීමාවන් කඩාගෙන සම්මා සමාධිය නැත්නම් කිසිම දෘෂ්ටියක් නැති නිදහස් කුරුල්ලෙක් බඩපත් වෙන්න. නැත්නම් හැමෝම ධර්ම මත හිරලා තියෙනවා. නැත්නම් සම්මුතිය මත හිරලා තියෙනවා. හැමෝම මොනවා හරි දෙක හිරලා අපි හැමෝම ඉන්නේ. අන්නේ බබලෙන් එළියට එන්න නම් ඔබ අනිවාර්ය සතිය සහ බුද්ධිය උදව් කරගන්න. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම අන්නේ බුද්ධිය පාදිලා මෙන්න මේ බබල් එක මේ මුලාව තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙලා ඒ සාන්තේ නිවීම මේ මොහොතේ නිවීමටපත් වෙලා මේ නිවන තුල ඉඳන් වැඩ කරන්න පුළුවන් කුසලතාවය අවදිලෝක හැම දිනාටම ඒ ප්‍රාර්ථනා කරන අවසානයේ ඔබේ නිවීම සනසිමු දා කරගන්න මේ පුණ්‍ය දහම් පණිවිඩ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා මම අවසානයේ ප්‍රාර්ථනා කරමි. මම නිහඬව හැම දිනාටම තෙරුවන් සරණයි. ජය වේවා.